දෙනාට නම බුද්ධාය කියලා පටන් ගන්නවා. සිව ඊශ්වර මහා නාරායණ සම්බුද්ධ ශාසන මහා භද්‍ර කලියුගයේ අවසන් කලියුගයේ බුද්ධනීය ශුන්‍ය වීගෙන යන කාලයේ පරිච්ඡේදයේ තුලදී මේ වචන කීපයක් මගේ භාවනා යෝගී වැඩ කටයුතු කරන දරුවෝද ඒ වගේම දේවාල වැඩ කටයුතු කරන දරුවෝද අනිත් නොයෙකුත් දරුවන්ට මේ විශේෂ පණිවිඩයක්. මේ පණිවිඩේ ලැබෙන්නේ මහා රාජරාජේශ්වරී ඊශ්වරි. ඒ කියන්නේ ඔයාලා කියනවා බෝධිසත්ව මහා තාරම්මා. ඒ තාරම්මගෙන් එන පණිවිඩයක් ඔයාලට විශේෂ දෙයක් කියන්න මම මේ කටයුතු ආරම්භ කරන්නේ. ඔයාලා දන්නවා ඔයාලා නිතර දෙවේලේ මට ඇහෙන එකක් තමයි නිකුම්බිලා කිය යනවා කට්ටිය හොයමින් තාමත් කවුද ඒ කියාගෙන. ඔය නිකුම්බිලා කියන කෙනා ඔයාලා දන්නවා ඇති මේ ලංකාදීපේ සිංහරාජ මහා වනාන්තරයේ සිංහෙක් හිටියා. ඒ සිංහෙක් ඉන්නකොට ඒ සිංහයා මෙල්ල කරන්න බෑ කාටවත්. හැබැයි ඔයාලා අහලා ඇති නීලා කියලා පිටරටකින් කාන්තාවක් ගොඩ බැස්සාවේ සිංහයා මෙල්ල කරන්න කියලා. අන්තිමට ওই නීලා සිංහයත් එක්ක ජීවිතේ එකතු වෙලා විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් හැදුවා කියලා ආරංචි දන්නවා ඇති. සිංහ ජීවිලි කියලා ඔහම කතන්දරයකුත් අහලා ඇති. ඔයාලා පොඩ්ඩක් ඒක හොයලා බලන්න. මම මේ දෙන පණිවිඩේ ඔන්න ඔය නීලා තමයි නිකුම්බිලේශ්වරී උනේ. එතකොට හිමාලගිරි පර්වත නීලගිරි යක්ෂණී කියලා කියනවා ඔයාලා. හිමාලය කියන සිරිපාදේ. එතකොට නීලගිරිය කියලා තැන ඔයාලට කියන්න විශේෂයෙන් අවස්ථාවක් නැහැ. ඔක මහා ගිනි කන්දක් තිබ්බා කියලා කියනවා කට්ටිය. ඒක නෙමෙයි දැන් මට අවස්ථාව තියෙන්නේ කියන්න ඔයාලට. ඔය නිකුම්බිලේශ්වරී කියන කෙනා තමා මහා භද්‍රකාලී කියන කෙනා. ඒ තමා මහා ලක්ෂ්මී. නීලා ඔය සිංහ රජත් එක්ක ප්‍රේමයෙන් පතිත වෙලා ඒ සිංහයාගේ කරේ නැගලා සිංහාසන වැඩ කටයුතු කරලා යුද්ධ කරලා ලොකු පුතක් රැකලා මහා ඊශ්වර දෙවියන්ගේ ඔය මහා භද්‍රකාලී කියන මාතාගේ ස්වරූපයට ආවුද ඔය ඔක්කොම ඒ වගේ පුතේ ඉස්සර පහළ වුණා. දැන් අපි මෙහෙම කතාවක් කියමු බුදු කෙනෙක් පහළ වුණා. බුද්ධත්වයට පහතිහාර වුණා, රහත් වුණා. ඒ වගේ දේවල් දැන් රහතන් වහන්සේලා නැහැ. බුද්ධත්වයට බුදු කෙනෙක් කෙන්න එපේ නැවත රහත් වෙන්න නම්. බුදු කෙනෙක් කෙන්න ඕනේ. එහෙනම් ඒ දේවල් ඉස්සර තිබ්බා. නැත්තේ නෑ. එතකොට ඔය නිකුම්බිලා කියන කෙනාගේ කතාව මම කියන්නේ නිකුම්බිලා මහා මාතාගේ කතාව මම කියන්නේ කට්ටිය නිකුම්බිලා ගගා කට්ටිය එක එක විදිහට ප්‍රතිපදන්ත තෝරන දුවනවා. ඒක තමයි ඇත්ත කතාව. ඔය විෂ්ණු දෙවියන්ගේ ශිව දෙවියන්ගේ මහා බ්‍රහ්ම දෙවියන්ගේ යුතු කටයුතු තමා අංශු පහල කරගෙන ආදි පියාණන් වහන්සේ මහා ඊශ්වර පියාණන් වහන්සේගේ ඊශ්වර මාතාගේ ඇතුළත කතාවක් තමා මේ ගොතාගෙන යන්නේ. තව චිත්‍රපටි මම කියලා දෙනවා. මේක චිත්‍රපටියක්. ඔයාලා ඇවිල්ලා තියෙන වන්ලෝව චිත්‍රපටියක්. ඒ චිත්‍රපටි නිමා වීගෙන යන කාලය තුල ලොකු කතන්දර කියාගෙන යනවා. ඒ වගේම තමයි ඔයාලා දන්නවා දුර්ගම්මා කියන්නේ කොටිගේ පිටේ යනවා. ඔය දුර්ගම්මා කියන්නේ කවුද කියන එක මම දවසකදී මම කියන්නම්. මට අවශ්‍ය වෙන නිකුම්බිලා කියන්නේ කවුද කියන කෙනත්. ඒ වගේම දක්ෂිණේශ්වරී කියන කෙනා ඊට කලින් මම කිව්වා මහා පාර්වතී අම්මාගේ මහා රාජරාජේශ්වරී අම්මාගේ මවපු රුද්‍ර අවතාරයක් යම්කිසි අසුරෙක් මෙල්ල කිරීමට අදපු දෙයක්. ඒක දැනටත් කට්ටිය පවත්වාගෙන යනවා. ඒක කරන්න එපා. සරස්වති අම්මා මෙමය ශිව දෙවියන්ට ගෑනු දරුවෝ 3 දෙනෙක් හිටියා. එකක් හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි දැන් මේ යන්නේ මහා භද්‍රකාලී කියන්නේ මහා ලක්ෂ්මී. එතකොට ඔයාලා කියන ප්‍රත්‍යංගලි කියන්නේත් මහා ලක්ෂ්මී. එතකොට වරහි අම්මා කියලා කියනවා. ඔය ඕන කුඩු ගොඩක් කනවනේ ඌරෙක් වගේ ඉන්නේ නේද? එතකොට දුර්ගම්ම කියන්නේ දුර්ගන්ධය. සීලොම දුර්ගන්ධයක් එන සීලොදේ දරාගෙන ඉවත් කරලා දාන්න පුළුවන් මහා දුර්ගම්මන්. එතකොට ප්‍රත්‍යංගලි අම්මා කියන්නේත් ලක්ෂ්මී අම්මමයි. එතකොට එතන ලොකු කතන්දරයක් මැද වරහන් ඇතුළේ දෙයක් මම නවත්තලා තියෙනවා. ප්‍රත්‍යංගලි කියන කෙනා ඒක රුද්ද අවතාර දෙකක් අයියෙන් ගෝර නාද දෙනකොට එකපාර පහළ වෙලා දෙන්න කට වැහුණා කියලා කියනවා. එකම හේතුවකට ඒක පස්සේ කාලෙනි කියන්න මේ කතාව ඔයාලා හොඳට නිරීක්ෂණය කරන්න. ඒ වගේමයි මේ ලංකාදීපේ මහලොකුවන් කියලා කට්ටිය දුවගෙන යනවා. මහලොකුවන් කියන්නේත් ඔය ලක්ෂ්මීමයි.
එතකොට සුමන සමන් දෙවියෝ කියන්නේ ওই මහා විෂ්ණු දෙවියන්ගේම අවතාරයක්. ඒකත් හොඳට මතක තියාගන්න. සුමන සමන් දෙවියෝ තමයි සම්මා සම්බුදු ගෞතම බුදුන්ගෙන් මහා ශක්තියක් ලබාගෙන ලොකු ගමනක් යන කියලා. ඒකට මේක වලට තේරෙන්නේ නැතුවේ තාම නාත දෙවියෝ කියන්නේත් මෛත්‍රී බුදුන් ලෙස මහා නාත දෙවියෝ දැනටත් තුසිතේ වැඩ සිටිනවා. ඒ මහා ඊශ්වර පියාණන් වහන්සේගේ ලොකු කටයුතු එක් එක් අංශු වලින් ඇවිල්ලා චිත්‍රපටි කරගෙන යන තැන්. ඒ වගේමයි පත්තිනි අම්මා කියන තැනට දැන් කට්ටිය ගොඩාක් කල යන පත්තිනි අම්මා කියන තැන ඒ පත්තිනි දූරෙත් නෑ. ඒ හින්දා ඒව අල්ලගෙන යන්න එපා. තවත් මං අම්මගේ කනට ඇහිලා තියෙනවා පිරිමි දරුවෝ ගෑනු කට්ටිය අරගෙන ෆොන්ස් විදියට ඒක අසුබ කතාවක් කියන ෆොන්ස්ලා වගේ නටනවා කියලා. එතකොට මම දැකලා තියෙනවා ගෑනු දරුවෝ පිරිමි කට්ටියට දැඩි බුණ්ඩ සූනියන් කඩවර කියනත් නටනවා. හැබැයි පොඩි ඔයාලා සීලෝ දෙනා මේ හෝඩියේ ඉඳලා තමයි 1 2 3 පන්ති වලට යන්නේ 4 5 6. ඒ හින්දා කාටත් ඇඟිලි දික් කරන්න එපා. මේ සීලෝ දෙනා කාලා බලලා රස විඳලා ඒව අවබෝධ කරගෙන දිනු ඒ යන්න ඕන තැන් දැන් අපි දේශනාවල් දෙනවා. ඒ දරුවන්ට දැනුවත් කරනවා. කාටත් ඇඟිලි දික් කරන්න යන්න එපා. සීලෝ දෙනා ඉපිදෙනවා හැමදේම අමතක වෙනවා. අලුත් ජීවිතයක් තමයි මේ මනුලොවට බැස්සම ගත කරන්න තියෙන්නේ. සීලෝ දේ අමතක දැන් තියෙන නම තමයි කියාගෙන යන්නේ. නමුත් පෙර ආත්ම ජීවිතවල ඒ දරුවන්ගේ ඔබට ගිහින් බලනකොට ඒ අන්තයට ගියාම ඒ සීලෝ දේ වටහාගෙන මම ඒකයි මම එක සැරේකුත් කිව්වේ චතුරාර්ය සත්‍ය වටහාගෙන තමා කවුද කියලා බලන්න. එතකොට Tamanට ඕනේ ආපු ගමන තේරෙයි මනුලොවට බැස්සේයි මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හැබැයි පුතේ තව පොඩි ටික කාලෙකින් ලොකු ප්‍රශ්න වලට වලට ලං වෙන්න තියෙනවා. නිකුම්බිලා හොයන්නවත් මහා ලොකුවන් හොයන්නවත් වෙන කට්ටිය හොයාගෙන දුවගෙනවත් ගිහිල්ලා හරියන්නේ නැහැ. තමන් හරියට ඇක්ටිව් වෙනකොට තමන් කවුද කියලා දැනගත්තන් පස්සේ කරගෙන යනවා ගමන් මාර්ගයක් තියෙනවා. ඉස්සරහට ලොකු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ හින්දා ඔයාලගේ ශක්තිය අදාරගෙන මේ ලංකාවට ආදරේ මේ ලංකාව රැක ගන්න කියලා මම නැවත පුනා කියනවා. මේ ලංකාව රැක ගන්න ඉස්සරහ ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ හින්දා පුතේ තවත් කට්ටිය තව එකක් කැලේ කොටියෙක් සිංහෙක් ඉන්නවා. සිංහයා ඇහැරිලත් ඉන්නේ කියලා හිතේ තියාගන්න. සිංහයා අඩරින්ද හිටිය සිංහයා දැන් ඇහැරිලා ඉන්නවා. ඒ සිංහයා ආයෙ නැවත නිදි කරන්න හදනවා කට්ටිය. හැබැයි පිටිපස්සේ ඉඳගෙන සිංහයාගෙන් උපදෙස් අරගෙන සිංහයා ඔයා රජෙක් සිංහෙක් කියලා මම මෙහෙමයි මට මේ උපදෙස් දෙන්න කියලා දිනු වෙන්න යන්නේ. හැබැයි එහෙම ගිහිල්ලා සිංහයා නැවතත් පා ගන්න හදනවා තැනගන්න. ඒ වගේ කටයුතු කරන කට්ටිය ගොඩ ඉන්නවා. සිංහයා කියන මේ බැලුවොත් අපේ දරුවෝ ඔක්කොම සිංහ පැටවු. ඒ හින්දා මනා ලෙස මිනිස්සුන්ව රවට්ටන්නත් කරන්න යන්න එපා. කවුරුත් දේව පුත්‍රයෝ ඒ වගේම දේව පුත්‍රයෝම තමයි මනුලොවට බහින්නේ බෝධිසත්ව විදියට. මේ බෝධිසත්ව පාරමිතාව අපි ඇවිල්ලා තියෙන්නේ මේ මහා භද්‍ර කලියුගයේ මේ සුද්ධ භූමියක් කර මේ ධර්මාන ශක්තිය මොකද්ද මේ විශ්වයේ භූමියේ වායු තුල මේ පවතිනා වූ සත්‍ය කදම්බේ මොකද්ද කියලා හඳුන්වා දීගෙන යාමට. එතකොට ඉදිරි ලොකු වැඩ කටයුතු දේවල් ගොඩ තියෙනවා ඉස්සරහට කරන්න. තව අවුරුදු 3-4කින් ගොඩ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. දැනට අපි මේ කියන දේවල් ගණන් ගන්න නැතු වෙයි. අපේ සිංහල ජාතියට කොහොමත් පටස් ගාලා මතක නැහැ. මොකද මහා යුද්ධයක් තිබ්බා. යුද්ධයෙන් පස්සේ දැන් ආමික කියන කට්ටිය සත්ත පහකට ගණන් ගන්න නැති තැනක් වැටලා තියෙනවා. මම ඒකත් දැකලා තියෙනවා. හැබැයි මේ කොහේ ගියත් දෙමළ මිනිස්සුන්ට මුල තියෙනවා. අපි සිංහලයාගේ දෙයක් තමයි පාවදීන්. මම පෘතුගීසින් ලන්දේසින් වලටත් පාවදීලා තමයි අපේ රට කෑවෙන්නේ. නැවතත් මම කියනවා මේ රට ආයෙ නැවත පාවදීලා විනාශ කරන්න හදන්න එපා. මේ ස්වභාවදාමේ හරිය දරුණුයි. අවසන් යුගයේ යන්නේ සාධාරණේ මනුස්සයා බේරේ අසාධාරණ එකක් නැති වෙලාම යනවා. හින්දා පුතේ පරිස්සමෙන් ජීවත් වෙන්න. දේව රූප විදියට මම කාලී මම නිකුම්බිලා මම පාර්වතී මම සරස්වතී මම මේ කවුද මන්දෝදරි මම තව නම් තියෙනවා. ඕම ඉතින් කියාගෙන කට්ටිය යනවා. සුපන්නිකා ගලා ඒ හරි කට්ටිය හරි විදියට වැඩ කරගත්තොත් හරි විදියට මේ විශ්වය උදව් කරයි. නිකන් ඩ්‍රාමා දාලා මිනිස්සු රවට්ටගෙන අමුතු ලෝකයක් මවන්න යනවනම් ඒ මවන ලෝකයේ ටික කාලයයි සැබෑ ලෝකෙට තැන ලැබෙයි ඉස්සරහට. එහෙනම් පුතේ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. එන සියලු දෙනාට නමෝ බුද්ධාය.